දැන් නිකන් මේ තාත්තෙක්ට සලකනවා කියන එක පුතේට දැනෙනව නේ ටිකක් අතට දැනෙනව නේ නිකන් ඒ කියන්නේ වෙනදා නිකන් කොයින් හොයින් හරි සල්ලි ටිකක් අමුල්ලා තාත්තා බලාගෙන chance එකක් දැන් පුතාට වර අදින්න වෙලාද තියෙන්නේ ඇත්තට. ඒක හොඳයි. මොකද JVP එකේ අය තාත්තලාට දෙමව්පියන්ට අම්මලාට වැඩිහිටියන්ට දෙමව්පියන්ට සලකන්න සැලකීම ගැන තමන්ගේ පක්ෂයේ මාර්තුකාවක් කර ගැනීම ගැන මම සතුටු වෙනවා. මොකද මේ රටේ ඉතිහාසයේ දෙමව්පියන්ට සලකන්නේ නැති වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති දේශපාලන බලවේගයක් තියෙනවා නම් ඒ තමයි JVP එක. අද මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් අද JVP එක උත්සාහ කරනවා සමාජයට කියන්නේ තමන් දරුවෝ දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලා. ඉතින් JVP එකේ තැනට වැටිච්ච පිළිබඳව මම සතුටු වෙනවා. දැන් මොකද තාත්තට සලක ගන්න පුළුවන්ද ඇත්තටම ඔය තියෙන සල්ලි වලින් හරි මොකක් හරි පුළුවන්ද නැත්නම් ඔය තියෙන සේෆ්ටි එක? නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂට සලකනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිවරයාට පස්වෙනි විධායක ජනාධිපතිවරයාට LTT ක්‍රස්තවාදී අවසන් කරපු ජනාධිපතිවරයාට නිසි ආරක්ෂාවක් දෙන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. හැබැයි අපිට සන්නද්ධ හමුදාවක් නැහැ. සන්නද්ධ හමුදාවක් ඉන්නේ JVP එක ගාව. අපි ගාව නෙවෙයි. ඉතින් JVP එකට තමන්ගේ ඉතිහාසයේ හිටපු නායකයන්ට සලක ගන්න බැරි වුණා. එයාට සැලකුවෙත් මහින්ද රාජපක්ෂ. JVP එකේ ඉන්න ලොකු ලොකු නායකයන්ගේ ළමයිටත් දෙමව්පියන්ටත් සැලකුවේ මහින්ද රාජපක්ෂ. JVP එකට සන්නද්ධ හමුදාවක් ඉඳලත් ඒක කරන්න බැරි වුණා. හැබැයි ඉතින් අපි ඒ එන අභියෝගවලට අපි මුහුණ දෙනවා. මේ සාමාන්‍ය මේ ඔබතුමාලා මේක ලේබල් කරගෙන තියෙනවා මහින්ද රාජපක්ෂව ගෙදරින් එලවන්න ගහපු කෙටුම්පත මොකද මේ පාර්ලිමේන්තුවේ මේක අඩුම ගානේ ඔබතුමා මේ ඒකට සම්බන්ධව විරෝධත්වය ප්‍රකාශ කරනවත් ඒකට ගියේ නැහැ. ඔබතුමා රටපණපු කතාවක් කොහොම නිකන් ආරංචිව එහෙම. ඇයි සමහරු කිව්වා තාත්තගේ වරප්‍රසාද රකින්නවත් ඡන්ද දෙන්න හිටියේ නැහැ. ඔව්. දැන් මම සතුටු වෙනවා ඒ අය ඇත්ත පිළිගත්තා. මොකද මම හිතන් හිටියේ මේ පනත ගෙනාවේ හිටපු ජනාධිපතිතුරුන්ගේ වරප්‍රසාද අයින් කරන්න කියලා. මේ බලනකොට ගෙනල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද අයින් කරන්න. මොකද මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට දාන්න. ඒක තමයි ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති මේ රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නෙවෙයි තියෙන්නේ. පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදරින් එළියට දාගන්න ඕනේ නිසාම සමස්ත ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ආණ්ඩුව පනතක් ගෙනාවා පාර්ලිමේන්තුවට. හැබැයි ඉතින් විධායකයේ ඇති බලතල ක්‍රමානුකූලව එක එක අයින් කරන වෙනුවට ආණ්ඩුව ඔයිට හොඳයි සම්පූර්ණ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කළ දැම්මනම්. මොකද අද තියෙන විදියට රාජ්‍ය නිලධාරියට තීන්දුවක් ගන්න බෑ. හිටපු ජනාධිපතිවරයාව ගෙනිනවා ට්‍රාන්සිට් එකකට රටින් ඉඳන් එනකොට අන්තිමට බන්ධනාගත වුණා. ඒ කියන්නේ හිට මේ ජනාධිපතිවරයාට ට්‍රාන්සිට් එකක් යන්නත් බෑ. අමාත්‍යවරයෙක්ට තීන්දුවක් ගන්නත් බෑ. අවුරුදු 10 15කට කලින් ගත්ත තීන්දුව වලටත් අද උසාවි ගානේ යන්න වෙලා තියෙනවා සමහර නිලධාරීන්ට. ඉතින් එවැනි කඩන් වැටිච්ච රාජ්‍යයක් තුල තීන්දුව తీරන ගන්න බැරි ක්‍රමවේදයක් හදලා ආණ්ඩුව උත්සාහ කරනවා නම් මිලට ජනතාවගේ කෙටි කාලීන තෘප්තියක් ඇති කරන්න තමයි ඡන්ද දීපු සමහර අයගේ මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තිබිච්ච වරප්‍රසාද අපි දැන් අයින් කරා, ගෙදරින් අයින් කරා, දැන් අපිට සමරන්න පුළුවන් කියලා ආණ්ඩුව සමරගෙන ඉන්න. අපි අපේ දේශපාලන බලවේගයේ වෙනදාට වඩා ශක්තිමත්ව ගම් මට්ටමින් අපි සූදානම් වෙනවා. හැබැයි දැන් අපි දැක්ක ජනතාව මේ විශාල පිරිසක් ඇවිල්ලා හිටියා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ තංගල්ලට යනකොට. තංගල්ලෙත් එහෙමයි යම් පිරිසක් හිටියා. මේ ජනතාව කොහොමද මේ සමහරවන් කියනවා කට්ටිය මේ සෙනග ගෙන්නවා කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලන්න සෙනග මේ රටේ ජනතාව ගෙදරට එන එක අලුත් කාරණයක් නෙවෙයි. මේ පහුගිය කාලෙත් අපි දැක්කනේ දැන් ආණ්ඩුවම මම දැක්කා දිගින් දිගටම සති ගාණක් තිස්සේ මහින්ද බලන්න ආපු අය ගිනාපු ගිරියට්ටි ගැන කතා කරුවා. ඉතින් දැන් තවදුරටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලන්න සෙනගෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමාට යම් අසාධාරණයක් සිද්ධ වුණා කියලා මිනිසුන්ට හැඟෙනවා නම් ඒ අසාධාරණ වෙච්ච හැමතැනකම ජනතාවගේ පැත්තේ මහින්ද රාජපක්ෂට ගත්තා වගේම දැන් මහින්ද රාජපක්ෂගේ සුවදුක් බලන්නත් රටේ ජනතාව වෙනවා. මේ කොහොමද මේ දැන් කියන විදිහට කොළඹට ආයි එනවා කියන කතාව කියනවා. දැන් පහුගිය දවස් දැන් මේ කිව්වට පස්සේ දවස් කීපයකට කලින් මාධ්‍යවල දකින්නවා ගෙන්නන්න පුළුවන් මේගොල්ලන්ට තියෙන බලෙන් ගත්ත ගෙවල්. බලේ ඉන්න කාලේ බල කළා පිටියට හේතු කළා බලෙන් ලියාගත්ත ගෙවල් තියෙනවා. ඉතින් ගෙන්නන්න පුළුවන්. ඇත්තටම දැන් කොහොමද මහින්ද මහත්තයා ගේනවද ඒ වගේ ගෙදරකට ගේන්න යන්නේ කොහොමද? බලෙන් ගත්තු ගෙවල් කෙසේ වෙතත් අපේ නමට බලෙන් දීපු ගෙවල් නම් ගොඩාක් තියෙනවා. අර ඩුබායි මැරියට් හෝටලේ තියෙනවා. ධම්මික පෙර මහත්තයාගේ ගෙදරත් නාම රාජපක්ෂය කියලා කිව්වා. කොළඹ ලොකු හෝටලයක් දැක්කොත් ඒක නාමගේ කියලා කිව්වා. කොළඹ ලොකු ගයක් දැක්කොත් ඒක නාම රාජපක්ෂය කියලා ඒ කාලේ කිව්වනේ. ඒ වගේ බලෙන් අපේ නමට දීපු ගෙවල් බොහොමයක් තියෙනවා. බෑ ඉතින් පරීක්ෂණ කටයුතු කරනකොට එකක්වත් අපිට අයිති වෙන්නේ නැහැ. මොකද ඒ ඇත්ත ඇතිකාරෝ එළියට එනවා. ඉතින් ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ආණ්ඩුවත් මේ වෙලාවේ කරන්න ඕන. ඔබ දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපතිවරු ගවන එළියට දැම්මා. දැන් ඒක හරි. දැන් ඔබ
ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභය ජනතාවට දෙන්න. අපේ තාත්තා අපි බලා ගන්නම්. අපේ දේශපාලන අපි කරන්නම්.